අයිබෝන් ව්‍යාපාර.lk පොඩ්කාස්ට් එක සමග එකතු වෙන ඔබට අපි සාදරයෙන් පිළිගන්නවා. වෙනදා වගේම අදත් අපි ඔබට අරන් එනවා ජාත්‍යන්තර මට්ටමේ ටොපික් එකක් ගැන. එහෙනම් අද අපි කතා කරන්නට යන්නේ විශේෂයෙන්ම යුරෝපයට සහ ඇමරිකා එක්සත් ජනපදයට වීසා ගැනීමේදී ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා විශේෂයෙන්ම ආසියාතික රටවල ශිෂ්‍යයන්ට. දැන් මේක අපි වැඩිපුරම දකිනවා UK වලට නැත්නම් එක්සත් රාජධානියට දැන් වෙනකොටත් ඒගොල්ලෝ අනවුන්ස් කරලා තියෙනවා පාකිස්තානය සහ ශ්‍රී ලංකාව වැනි රටවල් වලින් එන ස්ටුඩන්ට්ස්ලාට වීසා ලබා ගැනීමේදී ගැටලු පැන නගින බව. මේකට ගොඩක් හේතු වෙලා තියෙන්නේ මේ රටවල් වලින් අපේ රට ඇතුළුව යන කට්ටිය එහෙ asylum ඉල්ලනවා. එතකොට ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් වෙනවා. මේ වීසා ගන්න ස්ටුඩන්ට්ස්ලා හැටියට නමුත් asylum ඉල්ලන්න යොමු වෙනවා. මෙවැනි දේවල් ගැටලු හැටියට ඒගොල්ලෝ දකිනවා. විශේෂයෙන්ම මේකට තුඩු දී තිබෙන්නේ 2015 දී ජර්මනියේ ඒ කාලේ හිටපු චාන්සලර් ඇන්ජලා මර්කල් ඉතා විශාල සෙනගක් යුරෝපයට ආරාධනා කරලා ගෙන්න ගත්තා. බොහෝ විට මේ සෙනග ආවේ සරණාගතයන් හැටියට ඕන් ආවේ සිරියාව, ඉරාකය වැනි රටවල් වලින්. නමුත් අද වන විට මෙය ඉතා සූක්ෂම ලෙස human trafficking එහෙම නැත්නම් මනුෂ්‍යයන් ප්‍රවාහනය කරන යන්ත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයට දැන් අමාරුයි යන්න. මොකද එහි බොහොම තදට නීතියෙහි බලපවත්වනවා සහ ඒගොල්ලෝ වීසා නැති වීසා ඉවර වෙච්ච කට්ටිය ආපහු එවනවා. නමුත් මේ බෝට්ටු වලින් එන සංක්‍රමණිකයන් විශේෂයෙන්ම සිදුවන්නේ එංගලන්තය සහ යුරෝපය අවට. දැන් මෙතෙන්දී ඔවුන් ඇවිල්ලා ඒ රටවල් වල පදිංචි වුණාම එහි තියෙන ඉඩකඩ සීමා සහිත වෙනවා, නිවාස ප්‍රශ්න ඇති වෙනවා, රැකියා ප්‍රශ්න ඇති වෙනවා වගේම ඒ ඔක්කොටම වැඩිය සිදු වෙනවා සංස්කෘතික ප්‍රශ්න. මොකද මේ ගොඩක් වෙලාවට මේවා සංක්‍රමණිකයන් ලෙස එන පුද්ගලයන් හට බටහිර පන්නේ ජීවන රටාව හුරු නැහැ. ඉතින් මේ தත්ත්වය යුරෝපයේ හැමතැනම දකින්නට තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට මේ වීසා ලබා දීමේදී යම්කිසි වෙනස් වීමක් සිදු වෙනවා වගේම ඉදිරි කාලයේදී අපිට දකින්නට සිදු වෙයි මේ පිළිබඳවම දේශපාලනික වශයෙන් තීරණ ගොඩක් ගනි. ඒ වගේම අපි දකිනවා දක්ෂිණාංශ ආණ්ඩු මේ යුරෝපයේ ඉදිරි කාලයේදී එන්න නියමිතයි. ඒ වගේම විශේෂයෙන්ම සංක්‍රමණිකයන් සරණාගතයන් පිළිබඳව ඉතා තද පිළිවෙතකට ඒ රටවල් වලට යන්න නැඹුරුවක් තිබෙනවා. ඉතින් ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට ව්‍යාපාර.lk සමග දිගටම රැඳී සිටින්න.